අද මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ හරිම සිම්පල් රෙසිපි එකක්. මහා ලොකු දෙයක් නෑ මේකේ. හරිම චූටි දෙයක් කරන්න තියෙන්නේ. ගෙදර ගිය වෙලාවේ හස්බන්ඩ් නැතේ අම්මා එවලා තිබ්බා හස්බන්ඩ්ගේ අම්මා තැඹිලි ගෙඩි කීපයක්. මේ ගෙඩි ගොඩක් ලොකු ඒවා නෙමේ හරි පොඩි. ඒක නිසා ඇතුලේ තැඹිලි වතුර තියෙනවා. හැබැයි තාම ලොඳ හැදිලා නැහැ. ඉතින් මට හිතුණා තැඹිලි ගෙඩියක් නිකම්ම කපලා බොනවට වඩා චූටි වෙනසක් ඒකට කරන්න. ඉතින් ඉස්සෙල්ලාම තැඹිලි ගෙඩිය මම මේ විදිහට චුට්ට සෝදගත්තා. සෝදගෙන අපි සාමාන්‍ය විදිහටම තැඹිලි ගෙඩිය කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට කපලා ඊට පස්සේ පොඩි සිදුරක් හදලා ඒකෙන් අපි වතුර ටික වෙනම අයින් කරලා ගන්න ඕනේ. ඊට පස්සේ මම තැඹිලි ගෙඩියේ වතුර ටික සාමාන්‍ය වීදුරු කප් එකකට දාගත්තා. ඊට පස්සේ මම මෙතන චුට්ටක් පිරිසිදු කරගෙන මේ තැඹිලි වතුරකට තමයි චූටි වෙනසක් කරන්න හිතුවේ. මං ඉස්සෙල්ලාම මේ විදිහට දාගත්ත තැඹිලි වතුරකට දාගත්ත දෙහි යුෂ. සාමාන්‍ය චූටි දෙහි ගෙඩියකින් චූටි ප්‍රමාණයක් එකතු කරලා දෙහි යුෂ ටිකක් මම මේකට එකතු කරගත්තා. ඊට පස්සේ මම එකතු කරගත්තා තැඹිලි ලොඳ නැහැනේ. ඒක නිසා හිත හදා ගන්නත් එක්ක අම්ම එවලා තිබ්බ රඹුටන්. ඉතින් මම රඹුටන් වලුත් මෙන්න මෙහෙම ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ මම මේකට එකතු කරගත්තේ ගෙදර තිබ්බ පැණි වලින් ටිකක්. ඔයාලට පුළුවන් ඒ වෙනුවට සීනි එකතු කරගන්න. ඊට අමතරව අයිස් කියුබ් ටිකකුත් එකතු කරගත්තා. ඒ වගේම තමයි මේ ටික චුට්ටක් කලවම් කරලා රස බලලා මට හිතන ලුණු කුඩු චුට්ටකුත් එකතු කරගත්තා නම් තවත් රස වෙයි කියලා. ඉතින් මම ලුණු පොඩ්ඩකුත් එකතු කරලා තව පාරක් මේ වගේ කලවම් කළා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරලා දැන් තියෙන්නේ හොඳට රස කර කර බොන්න. ඇත්තටම මේ තැඹිලි ගෙඩියේ ඉෂ ටිකත් හරිම රසයි. ඒක නිසා මේ හදාගත්ත එක ගොඩක්ම රසයි. මේ විදිහට හදන්න ඕන නැහැ. හැබැයි අපි නිකම්ම තැඹිලි ගෙඩියක් නිකන් අර අපි නිතරම බොනවනේ. ඒ විදිහට වඩා හැබැයි මට හිතෙනවා මේ වගේ චූටි වෙනසක් එකතු කරලා අපි හැදුවොත් ඊට වඩා හොඳයි කියලා. ඉතින් ඔයාලත් හදලා බලන්න. හදලා මටත් කියන්න.